හැන්දෑවේ නිදා ගන්නකොට හැමදාම අපි නිදාගන්නේ උදේට මොකක් හරි ඔළුවේ තියාගෙන නෙමෙයිද? හරි පීඩණයෙන් මිනිස්සු ගෙවල් වල ඉන්නේ. මේ ආත්මේ තරහකාරයෝ ඉන්නකොට හිතිලා නැද්ද පෙර කරපු අකුසල් කියලා? මේ ආත්මේ වෛරක්කාරයෝ ඉන්නකොට හිතිලා නැද්ද මම මේ පෙර කරපු පව් කියලා? හැම එකක් තුලදී මෙහෙම දකින්න පුරුදු වෙන්න. සබ්බ පාපස්සා කරන කුසලස්ස උපසම්පදා සියලු පව් නොකළ යුතුය. සියලු පව්. දැන් මේ අම්මලා තාත්තලා හිතන් ඉන්නේ ලබනාත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? හරි දුර්ලභයි. අතිශය දුර්ලභයි. බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා ආනන්ද මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි තියෙන අරුමේ. මොකක්ද අරුමේ? මිනිස්සු වෙලා ඉපදිලා ඉඳලා නැවත මනුෂ්‍යාත්භාවය ලබන එක. ටික ටික පුරුදු වෙන්න. ඔය පීඩාකාරී ජීවිතය තුලදී හැන්දෑවේ නිදා ගන්නකොට බැරි වෙයිද විනාඩි 5ක් විතර මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න? විනාඩි 5ක් මම කියනවට කරන්නකෝ. මුළු ලෝකෙටම. දැන් ඔය ඇත්තන්ගේ දැනටත් හිතවල ඉන්නව නේද? ඔවුන්ගේ මලගෙදරකටවත් යන්නේ නැහැ කියලා හිතාගෙන නැද්ද? ඕන තරම් ඇති. පැත්තවත් බලන්නේ නැහැ කියලා. ඔය කියනව නේද ඔවුන්ට ඔහොම වෙලා මදි කියලා. අපූර්වට කියනවනේ ඔවුන් විඳවන්න ඕන කියලා. කටට ආපු පළියට කියවන්න එහෙම නැහැ එක එක ඒවා. ඕ අන්තිමේ විඳවන්න වුණහම අර කියපු අපිද විඳවන්න ඕන ඒවාට හේතු වෙච්ච මිනිස්සුද විඳවන්න ඕන? කියපු අපි විඳවන්න එපා. ඒ නිසා පින්වත්නි හෙට ඉඳන් මම මේ තරුණ දූ දරුවන්ට කියන්නේ සංසාරේ මට කවදාවත් වෛරක්කාරයෝ හම්බෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න.